ආයිබෝවන්. ඉතින් අදත් අපි සිලෝන් බිස්කට් සමාගමේ රසවරත රිච්බරි චොක්ලට්ස් අනුග්‍රහයෙන් රිච්බරි ජර්නි ඩේ වැඩසටහන අපේ පුංචි යාළුවන්ට අරගෙන ආවා. ඉතින් අපේ පුංචි නංගිලා මාතලා අපේ ආදරණීය වැඩිහිටියෝ මේ හැමෝම දන්නා දැන් අපේ රිච්බරි ජර්නි ඩේ වැඩසටහන තේමාවන් කීපයක් ඔස්සේ ඔයගලන්ට අරගෙන එනවා කියලා. ඉතින් මේ තුලින් වැඩි දැනුමක් අවබෝධයක් ලබා දෙන්න තමයි අපි අදහස් කරන්නේ. ඉතින් අපි මුලින්ම සූදානම් වෙන්නේ අපේ පුංචි රටේ සොඳුරු පාරිසරික ඉසව්වක් පිළිබඳව ඔයගලන්ව දැනුවත් කරන්න. අද දවසේ අපේ ජර්නි ඩේ වැඩසටහනින් අපි ලාහුගල කිතුලාන ජාතික වනෝද්‍යානය ගැන තොරතුරු ඔයගලන්ට අරගෙන එනවා කියලා. දැන් ගජවීර මහත්මයා අපි දන්නවා අපේ රටේ ජාතික වනෝද්‍යාන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ජාතික වනෝද්‍යාන එක් සතුන් නරඹන්න විශේෂම ප්‍රසිද්ධත්වයක් ලබාගෙන තියෙනවා. අපි ගත්තොත් උඩවලව ජාතික වනෝද්‍යානයේ අලින් නරඹන්න, ඒ වගේමයි කුමර ජාතික වනෝද්‍යානයේ පක්ෂීන් නරඹන්න, යාල වනෝද්‍යානයේ විවිධ වූ සතුන් නරඹන්න. ඉතින් මේ වගේ අපි ඉන්න මේ ලාහුගල මේ වනෝද්‍යානය මොන වගේ වනසතුන් නරඹන්නද ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ? ඇත්තටම මේ ලාහුගල ජාතික වනෝද්‍යානයේ වනාලින් සම්බන්ධ තමයි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දුවේ පුතේ මේ අපිට පේන උතුරු දේශෙන් තියෙන්නේ ගල්ලෝ ජාතික උද්‍යානය, මේ දකුණෙන් තියෙන්නේ යාල ජාතික උද්‍යානය. ගල්ලෝ ජාතික වන උද්‍යානයේ සිටිනාලීන් ලාහුගල හරහා යාල ජාතික උද්‍යානය, යාල ජාතික වන උද්‍යානය යාලි ලාහුගල උද්‍යානය හරහා ගල්ලෝ ජාතික උද්‍යානය සංක්‍රමණ. ඒ සංක්‍රමණ වෙන මාර්ගයේ තියෙන්නේ දුවේ පුතේ මේ ලාහුගල ජාතික උද්‍යානය හරහා තමයි. එම නිසා ගල්ලෝයේ සිට එන අලිත් ඒ වගේම යාල සිට එන අලිත් මේ ලාහුගල ජාතික උද්‍යානයේ නවාතැන්පල බවට පත් කරගෙන තියෙන්නේ එම නිසා. ඉතින් මේ උද්‍යානයේදී ඕනම අවස්ථාවක එම නිසා වනාලි පොත දක ගැනීම හැකියාව අපිට තියෙනවා. ඔව්. එතකොට ගජවීර මහත්මයා මේ ලාහුගල කිතුලාන ජාතික වනෝද්‍යානයේ නරඹන්න එන සංචාරකයන් කොහොමද මේ වනෝද්‍යානයට පිවිසෙන්නේ? වගේම මේ වනෝද්‍යානයේ නරඹන්න ආවට පස්සේ මොන වගේ විශේෂ තැන් වලට ගියාමද අපිට විශේෂයෙන්ම වන අලින් ඒ වගේම අනිකුත් වන සතුන් නරඹන්න හැකියාව තියෙන්නේ? ඒ වගේම ඔබතුමාලා මොන වගේ සේවාවක්ද සපයන්න සූදානම් වෙලායි? කිතුලාන ලාහුගල ජාතික උද්‍යානය පිහිටලා තියෙන්නේ මොරාගල පෘථිවිල් මාර්ගයේ ලාහුගල කියන ස්ථානයේ. ඉතින් ලාහුගල කියන ස්ථානට ආවම අපේ තියෙන එතන කාර්යාලයක්. ඉතින් අපි එතෙන්ට ඔබලා ආවම එතනින් අපි ඒ අවශ්‍ය බලපත්‍ර ලබලා දීලා අපේ නිලධාරීගේ සහායත් ඇතුව ඔබලා මේ උද්‍යානය තුළට එවනවා. ඒ එව්වම අපේ මේ උද්‍යානයේ මාර්ග පද්ධතිය විශාල දුරක් නැති හින්දා අපි මේකේ තියෙනවා කිතුලාන වැව කියලා වැවක් තියෙනවා. ඒකම තියෙනවා ලාහුගල මහ වැව කියලා වැවක්. ඉතින් මේ වැව් දෙකට ආපුවම අපට ඕන විදිහට සුන්දර විදිහට මේ වනාලින් දැක ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඔව්. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මේ ලාහුගල කිතුලාන ජාතික වනෝද්‍යානයේ නරඹන්න එන සංචාරකයන් විශේෂයෙන්ම අපේ නංගිලා මල්ලිලාට අම්මලා තාත්තලාත් එක්ක ඇවිල්ලා මේ ලාහුගල ජාතික වනෝද්‍යානයේ නරඹන්න හැකියාව තියෙන්නේ. ඉතින් එහෙමනම් අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න මේ ලාහුගල කිතුලාන ජාතික වනෝද්‍යානයේ ඉන්න වල් අලින් නරඹන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. අපේ නංගිලා මල්ලිලාට මතක ඇති අපි කිව්වා අපි ඉන්න මේ ලාහුගල කිතුලාන ජාතික වනෝද්‍යානයේ විශේෂයෙන්ම වල් අලින් නරඹන්න ප්‍රසිද්ධයි කියලා. ඒ අතරින් මේ ජාතික වනෝද්‍යානයේ ඇතුලේ පිහිටලා තියෙන මහ වැව. එහෙමත් නැත්නම් ලාහුගල වැව ගාවට ආවම මේ අලින්ගේ සුන්දර දසුන් අපිට නරඹන්න හැකියාව තියෙනවා කියලා. ඉතින් අපි දැන් මේ ඉන්නේ ලාහුගල වැව ඉස්මත්තේ. දැන් මෙතෙන්ට ඇත්තටම අපිට බොහොම හොඳ අලින්ගේ දර්ශනයක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ගජවීර මහත්මයා මේ දකින්න ලැබෙන සුන්දර දර්ශනය ගැන පැහැදිලි කරා. ඔව් දුවේ පුතේ ඔයාලට පේනොත් දැන් අර පැත්තෙන් අර අරංචුවක් බහිනවා මේ අරෙන් තව 25ක 30ක විතර රංචුවක් බහිනවා. අර සංජෝදිය බලනකොට අපිට වෙන පොඩි කුඩා පැට්ටු අපිට පේනවා. ඒ වගේම පේන විශාල වයසක වගේ ලොකු අලි පේනවා. ඒ වගේ තරුණ අලි පේනවා. සියලුම වනාලින් මේ රංජු පිටින් ඇවිල්ලා මේ වැවට වැහලා වැවේ තියෙන තනකොළ වර්ග කනවා. තවත් අර බලන්න අර තනි අලි කීප දෙනෙක් අර පැත්තෙන් එනවා. ඉතින් දුවේ පුතේ ඔයාලට දැන් පේනවනේ මේ වැවේ තුරුණ තියෙනවා. ඒ වගේම තමයි මේ වැවේ මේ ජලය තියෙනවා. ඔයාලට පේනවනේ මේ වැව වටේම පේන මේ අර වනාන්තර වාටිය. ඉතින් මේ වනාන්තර වාටිය තුල තමයි උන් දවල්ට ඉන්නේ. මේගොල්ලන්ට ඉන්න ආවරණය තියෙනවා. ඒ වගේ මේ වනාන්තරයේ ආරක්ෂාව තියෙනවා. ඉතින් මෙයාලට මේ හොඳට තනකොළ කැමර තියෙනවා. ඒ වගේම ජලය තියෙනවා. ඉතින් හොඳ වාසස්ථානයක්. ඉතින් අපට ඕනම අවස්ථාවක මේ විදිහට වලි විශාල අරිසංචි මේ අද මේ දකින්න වගේ විශාල අරිසංචි ඕනම අවස්ථාවක මේ උද්‍යානයේ දැක ගන්න පුළුවන්. දැන් ගජවීර මහත්මයා මේ අලිරංචුවක ඉන්න ගෑනු පිරිමි සතුන් අපි කොහොමද වෙනම අඳුනගන්නේ?
ඇත්තටම දුවේ පුතේ ඔයාලට පේනවා අර ලොකු අලියෙක් ඉන්නවා. මෙයාගේ අර ඔළුව පැත්තේ ඉඳලා බලික පැත්තේ ලොකු ඇන්ගල් එකක් තියෙනවා. ඉතින් අපට ඒකෙන් හිතන්න පුළුවන් මේ පිරිමි සතෙක් කියලා. ඒකම ඔයාලට පේනවනේ තව අර ඉන්න ලොකු අලියා. එයාගේ තියෙනවා මෙහෙම නිකන් පෙට්ටිය හැඩයට. ඉතින් එයා අපට දුරේ ඉඳලම හඳුනා ගන්න පුළුවන් ඒ ගැහණු සතෙක් කියලා. ඒ විදිහට තමයි පුතේ අපි මේ ගැහණු පිරිමි මේ සත්තු අඳුනගන්නේ. ඒ වගේම ඔයාලට පේනවනේ දැන් අර පොඩි පැට්ටු ටිකක් අර එහාට මෙහාට යනවා. ඒ ලදරු වයසේ මේ අලි සංචිනේ ලදරුවෝ කියලා. ඊළඟට අපට පේනවා අර ලොකු අලින්ගේ උරපත්ත ගාවට විතර ඉන්න ඒ අලි තමයි මේ තරුණ සයි. ඉතින් එහෙම තමයි දුවේ පුතේ අපි මේ අලි ඈත ඉඳලා නිරීක්ෂණය කිරීමේදී මේ අලි ගැහණු පිරිමි සහ ලදරු ළමා වශයෙන් හඳුනාගන්නේ. මාමේ අර අතන අලි 3 දෙනෙක් ඉන්නව නේද? අර ලොකු අලියා තමයි අම්මා. ඉතින් එයාගේ ඉස්සෙල්ලා පැටියයි ඊළඟ පැටියයි මේ පැට්ටු දෙන්න තමයි ඕකට තමයි අපි කියන්නේ තුම්පර රැළ කියලා. ඉතින් මේ තුම්පර රැළ තමයි එතන අපි අර ඈතින් වෙනම අර ඉන්න අපිට පේන්නේ. දැන් ගජුරුමත් අපිට පේනවා මේ අලි තනකොළ වර්ගයක් කනවා. ඒක විශේෂ තනකොළ වර්ගයක්ද මේගොල්ලෝ මේ කන්නේ? මේකේ මේ තියෙන තනකොළ විශේෂයේ වෙනත් උද්‍යානවල තියෙන තනකොළ වගේ නෙමෙයි. මේකේ තියෙන විශේෂ තෘණ විශේෂයක්. ඒ තෘණ විශේෂය තමයි බෙරුගෙන. ඒ බෙරු කියන්නේ මෙන්න මේක. ඉතින් මේකේ බලන්න දැන් මේකේ මාංශල ගතිය බොහොම ඉහළයි. ඒක හොඳ මෘදු ගතියක් තියෙනවා. ඒ වගේම මේකේ ලොකු පෝෂ්‍ය ගුණයක් තියෙනවා. ඉතින් මේකේ තියෙන ගුණාත්මක භාවයත් ඒ වගේ මෘදු ගතියක්. මේ මාංශල ගතිය නිසා තමයි මේ බලන්න අර පේන අර සංච ඔක්කොම මේ පිටේනේ පුරා මේ විහිදලා ඉන්නේ මේ තුන විශේෂ ගන්න. ඉතින් ඒක තමයි මේකේ ඕනම අවස්ථාවක වනාලි දක ගන්න අපට පුළුවන් ඉන්නේ. ඉතින් අපේ පුංචි නංගිලා මාලිලාට රිස්පරි චොක්ලට් තෑගි දිනා ගන්න පුළුවන් වෙන අද දවසේ අපේ වැඩසටහනේ පැන මේ වැඩසටහන අතරතුරේදී අපි ප්‍රදර්ශනය කරන්න සූදානම්. ඉතින් මේ පැනේට නිවැරදි පිළිතුරු අපිට ලියලා එවන්න. ඉතින් අපි අපේ ඓතිහාසික උරුමයන් ගැන කතා කරනකොට අතීතයේදී කලින් කාලට විවිධ වූ රජවරුන් විසින් ඉදි කරපු වෙහෙර විහාර බොහොම ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඉතින් අපේ වැඩසටහන තිබෙන අපි ඊළඟට සූදානම් වෙන්නේ එවැනි වූ ඉපරිණි පුරා විද්‍යාත්මක වැදගත් වෙන බෞද්ධ ආගමික ස්ථානයක් ගැන පුංචි ඔයගලන්ට තොරතුරු අරගෙන එන්න. අපි අපේ නංගිලා මල්ලේලාට අපි ඉන්න මේ මුහුදු මහ විහාරය පිළිබඳව තියෙන ජනප්‍රවාද මොන වගේද ජනතාවගේ විශ්වාස මොන වගේද කියලා පැහැදිලි කරන්න ඉතින් අපි දැන් මේ සූදානම් වෙන්නේ මේ මුහුදු මහ විහාරය හා සම්බන්ධව තියෙන පුරාවිද්‍යාත්මක පසුබිම ගැන පුංචි අධ්‍යයනයක් දෙන්න. ඇත්තටම මුහුදු මහ විහාරය පිහිටන්නේ නමේම තියෙනවා පොතුවිල් මුහුද ආසන්නයේ. නමුත් අද කාලේ නම් අපිට මේ මුහුද ඉතාමත් ආසන්නයේ මේ විහාරයට දකින්න ලැබුණත් අතීතයේදී මේ හරිය විශේෂම ගොඩබිම තිබුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ඉන්නේ මුහුදු මහ විහාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලට පිවිසෙන ස්ථානයේ අභියස. අතන මේ ස්ථානය අපිට බොහොම පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්. මුරගල් දෙකක් තියෙන. ඒ වගේමයි සඳකඩ පහනක කොටසක් තියෙන. ඇත්තටම අද දවසේ නම් අපිට මේ ඉතුරුලා තියෙන මේ නටබුන් වල කිසිම කැටයමක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. පඩිපෙළකින් තමයි මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් අපි මේ නගින්නේ ගල් පඩිපෙළ. එහෙමනම් අපි මෙතනින් ඇතුල් වෙලා මේ ගොඩනැගිල්ල ඇතුළට ගිහිල්ලා ඒ ස්ථානය ගැන තවදුරටත් තොරතුරු කතා කරමු. ඉතින් ඓතිහාසික මුහුදු මහ විහාරයට අයත් වෙන මේ පැරණි බුදු මැදුර ගැන තමයි අපි ඔයගලන්ට තොරතුරු කියන්න දැන් සූදානම් වෙන්නේ. ඉතින් අපි අර පියගැට පෙළ නැගගෙන ඇතුළු වෙන්නේ මෙන්න මේ ගොඩනැගිල්ලට. ඉස්සෙල්ලාම අපි මේ ගොඩනැගිල්ල ගැන තොරතුරු කතා කරමු. මේ ගොඩනැගිල්ල ටිකක් විතර විශාල ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ ගඩොලේ. ඇත්තටම මේ ගොඩනැගිල්ල අපිට ලොකු ගල් කණු දකින්න ලැබෙනවා. මේ ගල් කණු සවි කරලා තියෙන්නේ මේ ගඩොල් බිත්ති වලට. මේ ගඩොල් බිත්ති වල ශක්තිමත්භාවය ඇති කරන තමයි මේ විදිහට මේ ලොකු ගල් කණුත් එක්ක සම්බන්ධ වෙලා මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් ඇත්තටම ඊටමත් විශාල ගොඩනැගිල්ලක් මේ ස්ථානයේ ඉදි කර තිබෙන්නේ නැති කියලා. සමහර විට උළු වහලක්කුත් තියෙන්නේ නැති. දැන් ඇත්තටම මේ ගොඩනැගිල්ල අපිට හරියටම නිශ්චිතව මෙන්න මේ වගේ කියලා කියන්න අමාරුයි. මොකද ඉස්සරහා බලවම අපිට පුංචි වේදිකාවක් වගේ කොටසක් තමයි දකින්න ලැබෙන්නේ. එතනින් ඇතුල් වෙලා එන මේ කොටස, ඒ කියන්නේ මේ පිළිම ගේට ඇතුල් වෙන මේ කොටසේ තමයි අපිට ගල් කණු ඒ වගේමයි ගඩොල් බැමි වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ. ඇතරම මේ පිළිමගේ තැන්පත් කරලා තියෙන මේ බුදු පිළිම වහන්සේ වන්දනාමාන කරන්න මේ ඇතුල් කොටසේ වෙනමම පැදකුණු ස්ථානයකුත් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මැද තියෙන බුදු මැදුරට වන්දනාමාන කරන්න වටෙන් යන්න පුළුවන්කම තියෙනවා මේ ස්ථානයට එන බැතිමතකට. ඉතින් ඒ ආකාරයට තමයි මේ ගඩොලින් මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ බුදු මැදුරේ අපිට පිළිම තුනක් දකින්න ලැබෙනවා. ඒ පිළිම තුනේ ඒ පිළිම ලක්ෂණ දිහා බලලා ඒ පිළිම මොන වගේද කියලා අපි ඊළඟට තොරතුරු කතා කරමු.
ඔව් ඉතින් අපි ඔයගලන්ට කිව්වා වගේම දැන් මේ පිළිම තැන්පත් කරලා තියෙන පිළිම ගේ ඇතුල් කොටසට අපි ඇතුල් වෙලා ඉන්නවා. දැන් මෙතන ඇත්තටම අපිට ප්‍රධාන වශයෙන් බුදු පිළිමයක් දකින්න ලැබෙනවා. මේ බුදු පිළිම නිර්මාණය කරලා තියෙන්නේ මේ ස්ෆටික රූපේ හුණු ගල් වලින්. ඇත්තටම මේ කාලයගේ ඇවෑමෙන් මේ බුදු පිළිමය යම් කොටස් විනාශයට පත් වෙලා තියෙන නිසා මේ හරියට මොන මුද්‍රාවද මේ බුදු පිළිමේ නිරූපණය වෙන්නේ කියලා අපිට අනුමාන කරන්නවත් හැකියාවක් නැහැ. නමුත් අදටත් අපිට මේ බුදු පිළිමේ මේ සිවුරේ ලස්සනට රැලි රටා දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ දෙපැත්තේ තවත් පිළිම දෙකක් අපිට දකින්න ලැබෙනවා. මේ පිළිම දෙක ගැන ඇත්තටම එක එක අයගේ මත කීපයක් තිබුණත් ඇත්තටම අපි බැලුවාම හරියට හොඳ අවධානයෙන් මේ පිළිම දිහා බැලුවාම ජටා මකුට ඒ වගේමයි කුණ්ඩලාභරණ සහ මේ පිළිම වල තියෙන මේ ඇඳුමේ ලක්ෂණ වලින් මේ පිළිම දෙකම බෝධිසත්ව ප්‍රතිමා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒත් අතීතයේ ඉඳලම බෝධිසත්වයන්ට වන්දනාමාන කිරීම අපේ රටේ පැවතුණා. ඒ බව අපි අපේ ජර්නිඩේ වැඩසටහන හරහාත් අපි ඔයගලන්ට කියලා දීලා තියෙනවා. ඇත්තටම ස්වරූප දෙකකින් තමයි මේ බෝධිසත්ව ප්‍රතිමා දෙක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අදටත් අපේ රටේ බෝධිසත්ව ප්‍රතිමා වන්දනාව සිද්ධ කරන විශේෂයෙන්ම ලෙඩ රෝග වලින් සහනය පතා තමයි මේ බැතිමතුන් බෝධිසත්ව වන්දනාව කරන්නේ. ඇත්තට මේ පිළිමගේ ඇතුළත තියෙන මේ ප්‍රතිමාවන් දැන් තියෙන විදිහ දිහා බලනවා අපිට දර්ශනය වෙන්නේ මේ ප්‍රධාන බුදු පිළිමයට මේ දෙපැත්තේ තියෙන මේ බෝධිසත්ව ප්‍රතිමා දෙක වන්දනාමාන කරන ආකාරයක් අතීතයේ රජදරුවන් විසින් කරපු නිර්මාණ මේ විදිහට අද දවසටත් අපිට දැක බලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ප්‍රධාන බුදුමැදුරට අමතරව මේ සංකීර්ණය තුළ තවත් ගොඩනැගිලි දෙකක ගල් කණු කොටස් අපිට දකින්න ලැබෙනවා. අතීතයේදී අපේ මුතුන් මිත්තන් තමන්ගේ ජීවිකාව සඳහා විවිධ වූ කර්මාන්තවල විවිධ වූ වෘත්තීන් වල නියැලුණා. ඉතින් අතීතයේ ඉඳලා අද දක්වා අද සමාජෙත් මේ සමහර වෘත්තීන් අපිට දකින්න ලැබෙනවා. ඉතින් අපි ඒවා හඳුන්වන්නේ සාම්ප්‍රදායික කර්මාන්ත කියලා. ඉතින් අපේ පුංචි නංගිලා මල්ලලට අපි මීළඟට දැනුම ලබා දෙන්න සූදානම් වෙන්නේ සාම්ප්‍රදායික කර්මාන්තයක් පිළිබඳව. ඉතින් අගිමන්දේ අපි තල් සංවර්ධන මණ්ඩල ආයතනයට ඇතුල් වුණා. අපිට දැන් සම්බන්ධ වෙන්නේ මේ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් වන වනිකසිංහ මහත්මයා. ඉතින් අපි ඔබතුමාව අපේ රිච්වරි ජර්නිඩේ වැඩසටහනට ගොඩක් ගෞරවයෙන් පිළිගන්නවා. ඇත්තටම වනිකසිංහ මහත්මයා මුලින්ම අපේ පුංචි නංගිලා මල්ලිලාට පැහැදිලි කරලා දුන්නා මේ රජය විසින් තල් සංවර්ධන මණ්ඩලය කියන මේ ආයතනය පිහිටවන්නේ හේතුනේ මොන වගේ කාරණාද කියලා. ඇත්තටම දුවේ පුතේ මේ තල් සංවර්ධන මණ්ඩලය පිහිටවන්න හේතු කාරණා ගොඩක් තියෙනවා. ඒක ප්‍රධාන කාරණයක් විදිහට අපිට පේනවා මේ තල් ගස අපේ රටේ අනාදිමත් කාලයක ඉඳලා පැවතෙන ගසක්. ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න තමයි තල් සංවර්ධන මණ්ඩලය පිහිටුවේ. ඒ අනුව මේකේ තියෙනවා ඔයාලට දැනගන්න පුළුවන් ඉදිරියේදී ගොඩ නිෂ්පාදන වර්ග ඒ නිෂ්පාදනය වැඩි දියුණු කරලා ඒකෙන් අපේ ලංකාවේ මාමලා නන්දලා රැකියා ඇති කරලා තව පිටරටට මේ බාණ්ඩ යවලා විදේශ විනිමය ලබා ගන්න අන්න ඒ වගේ කටයුතු සඳහා තමයි මේ තල් සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඔන්න අපි දැන් මේ අපේ වැඩසටහනේ මුලින්ම හිතුවා මේ තල් ශාකයේ තල් කොළ ආශ්‍රිතව කරන මෙන්න මේ වගේ නිෂ්පාදනය කොහොමද කරගන්නේ කියලා ඕගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මේ ආයතනයේ උපදේශිකාවක් විදිහට කටයුතු කරන රත්නායක මහත්මිය. අපි ඔබතුමියවත් අපේ වැඩසටහනට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. දැන් එහෙමනම් අපි නැන්දගෙන් අහලා බලමු කොහොමද මේ වගේ නිෂ්පාදනයක් කරන්න තල් කොළය සකස් කරගන්නේ කියලා. අපි මුලින්ම මේ තල් ගහේ සුදුවට තියෙන ඉහිරිලා නැති ගොබේ තියෙන්නේ ඒක අරගෙන ඒක කපනවා. කපලා ඒක හොඳට තද අවුවේ දාලා වේලනවා. ඒ වේලලා තමයි මේ පදමට අරගෙන ඊට පස්සේ මේකේ ඉරට අරිනවා. ඉරට මෙතනින් වෙන් කරගන්නවා. ඊට පස්සේ අපි මේ කොලේ එක එක වෙන් කරගන්නවා. වෙන් කරගෙන දැන් මේකේ අපිට උවමනා ප්‍රමාණයට ඉරා ගන්න ඕන. අපි ඉරා ගන්න මෙන්න මේ මැෂින් එක භාවිතා කරගන්නවා. මෙහෙම තියලා
මෙන්න මෙහෙම ඉරා ගන්නවා. මේකෙන් තමයි අපි හැම බඩුවක්ම හදාගන්නේ. ඔව් එතන රත්නායක මහත්මිය මේ සකස් කරගත්ත තල්කොළ වලින් කොහොමද නිර්මාණයක් කරගන්නේ කියලාත් අපිට කියලා දෙන්නකෝ. අපි අර කොළේ අරගෙන මේක ගන්න එකපාරටම අමාරුයි. මොකද කොළේ කැඩෙනවා. කොළේ අතට පොඩ්ඩක් කළු ගතිය තියෙනවා. ඒ නිසා අපි කොළ අරගෙන කොළේ දාගන්නම් මේ වතුරේකට. දාගෙන විනාඩි 2ක් විතර වගේ තිබ්බාම මේක කොළේ මේ නමා ගන්න පුළුවන්. මේක දැන් අපින් ගැටයක් යන්නේ. ඒ ගැටේට පහසු විදිහට අපිට හදා ගන්න පුළුවන්. අපි දැන් මුලින්ම භාණ්ඩයක් පුරා ගන්න. මෙහෙම ඉරටු දෙකක් අරගෙන අර අයින් කරපු ඉරටු තියෙන්නේ. ඒ ඉරටු අරගෙන ඉරටු දෙක අරගෙන ඉරටු මෙන්න මේ වගේ තියා ගන්නවා. තියාගෙන මේ කොලේ මෙහෙම යටින් තියනවා. තියලා මෙන්න මෙහෙම ඔතා ගන්න. දැන් අපි හදන්න යන්නේ මේ රවුමට තියෙන භාණ්ඩය. මෙන්න මෙහෙම ඔන්නම පොඩි රවුමක් ගන්න. අරගෙන ඒ රවුමේ මුලින්ම අපි දැන් පොඩි ගැටයක් තමයි මේකට දාගන්න තියෙන්නේ. එතකොට මේ වගේ පුරාගත්තාම අපි දැන් මේක රවුමට වියාගෙන යනවා. ඒ යනකොට තමයි අපිට මෙන්න මේ වගේ හදාගන්න පුළුවන්. එතකොට මේ භාණ්ඩේ මේ රවුමකින් ගන්න භාණ්ඩයක් තමයි මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. මේ අඩිය අරගෙන මේ අඩිය තමයි මේ රවුම. මේ අනෙත් ඒ වගේ තියෙන්නේ ඔක්කොගේම ඉරට්ටයි මේ ඉරාගත්ත පොඩි කොලේ. මේ තල්ගස් ආශ්‍රිත හැමතැනම මේ වගේ භාණ්ඩ තියෙනවා. නාගිමාලි අපි දැන් සූදානම් වෙලා ඉන්නවා සල් ගෙඩිය ආශ්‍රිතව කරගන්න නිෂ්පාදන ගැන ඔයගලන්ට කියලා දෙන්න. ඉතින් අපේ වැඩසටහන තුලින් අපි ඔයගලන්ට කලින් පැහැදිලි කළා තල් ගහක කොහොමද ගෙඩිය ඇති වෙන්නේ කියලා. ඉතින් මේ ආකාරයට තල් ගහක ගෙඩි ඇති වුණාට පස්සේ මාස 3ක වගේ කාලයක් ගත වෙනවා මේ තල් ගෙඩි ඉදෙන්න. දැන් ඔයගලන්ට අපිට පෙන්වන්න පුළුවන් මේ වගේ ඉදුණ තල් ගෙඩියක් තමයි මේ තියෙන්නේ. මේ ඉදුණම තල් ගෙඩිය මෙන්න මේ වගේ දම් පැහැයක් ගන්න. ඒ වගේමයි මේ තල් ගෙඩියෙන් හොඳ සුවඳක් වහනය වෙනවා. ඉදුණ තල් ගෙඩි තල් ගහෙන් වැටුණාට පස්සේ තමයි අපිට යම්කිසි ආහාරයක් යම්කිසි නිෂ්පාදනයක් කරගන්න මේ තල් ගෙඩිය යොදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපිත් එක දැන් නැන්දර දෙන්නෙක් එකතු වෙලා ඉන්නවා මේ තල් ගෙඩියෙන් කරන නිෂ්පාදන ගැන කියලා දෙන්න. ඉතින් කියන්නකෝ අපිට මේ තල් ගෙඩියෙන් මුලින්ම මොනවාද හදන්න කියලා දෙන්න. පල්ප් එකක් හදනවා. ඔව්. තල් පල්ප් එක හදන හැටි තමයි මුලින්ම අපිට කියලා දෙන්නේ. අපි තල් ගෙඩිය ආශ්‍රිතව කරන නිෂ්පාදන සඳහා ආහාර සඳහා අපි තල් පල්ප් එක හදා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ පල්ප් එක හදාගත්තට පස්සේ අපිට ඊළඟට පුළුවන් කොහොමද ආහාර හදාගන්නේ කියලා කතා කරන්න. ඉතින් මේක පියවර ගණනාවකින් වෙන්නේ. මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මේක හොඳට සෝදන්න ඕනේ. පොතු ගලවන්න ඕනේ. ඔව් දැන් මේ විදිහට සුද්ධ කරගත්තට පස්සේ ලෙල්ල ඉවත් කරගත්ත මේ තල් ඇට වලින් මේ ජූස් එක අයින් කරගන්න ඕනේ. දැන් මේ නැන්දලා කරන්නේ ඒක තමයි. වතුර පොඩ්ඩක් එකතු කරනවා මේ ජූස් එක අයින් කරගන්න ලේසි වෙන්න. ඉතින් නාගිමල්ලේ මේ නැන්දලා දෙන්න දැන් තල් ගෙඩියේ ඇට වලින් යුෂ ඉවත් කරගෙන ඒ වගේමයි කෙඳි කොටස ඉවත් කරලා ඉවරයි. අපි බලමු දැන් මේ නැන්දලා ඊගාවට මොකද්ද කරන්නේ කියලා. දැන් ඔය ඉවත් කරගත්ත යුෂ ඊළඟ පියවර විදිහට මොනවද කරන්නේ? අපි දැන් මේක පෙරනවා. ඔව්. දැන් ඇත්තටම කෙඳි කොටස් තවත් ඉතුරු වෙලා තියෙන නිසා මේ යුෂ එකේ ඉතින් ඒක හොඳට පෙරා ගන්න අවශ්‍ය වෙනවා. දැන් මේ නැන්දලා කරන්නේ ඒක තමයි.
පිරිසිදු පෙරහංකඩකින් තමයි මේ පෙරා ගැනීම කරන්නේ. එතකොට කෙඳි චුට්ටක්වත් නැති තමත් පිරිසිදු යුෂ ටික අපිට එකතු කරගන්න පුළුවන්. ඔව්. දැන් ඔන්න අපේ නංගිල මල්ලිලට පේනවා මේ තියෙන මේ විදිහට පෙරාගත්ත තල් යුෂ. දැන් මේ තල් යුෂ එකට ඊළඟ පියවර විදිහට මොකද කරන්නේ? දැන් අපි මේක අරන් රත් කරන්න ඕනේ. දැන් මේ තල් යුෂ එක ලිපේ තියෙන මද ගින්දරේ තමයි එක දිගට හැඳි ගන්න ඕනේ නැත්නම් ඒක අඩිය අල්ලන නිසා. දැන් අපේ නංගිල මල්ලිලට මේ දකින්න ලැබෙන්නේ මේ රත් කරගන්න තල් යුෂ එකට ආහාර පරිරක්ෂක ද්‍රව්‍යයක් වෙන සෝඩියම් බෙන්සොයිල් එකතු කරනවා. දැන් අපි ඕගලන්ට කියවනේ මේ තල යුෂයෙන් තමයි අපි ආහාර නිපදව ගන්න කියලා. ඉතින් ඒක වැඩි කාලයක් ආරක්ෂා කරලා තියාගන්න ඕන නිසා තමයි මෙන්න මේ විදිහට ආහාර පරිරක්ෂක ද්‍රව්‍යයක් වෙන සෝඩියම් බෙන්සොයිල් අපි එකතු කරන්නේ. ඉතින් නංගිමලි අපි ලිපේ තියාගත්ත තල යුෂ එක විනාඩි 10ක් වගේ කාලයක් නටනකන් තියාගන්න ඕනේ. ඊට පස්සේ නිවුනම මෙන්න මේ වගේ ප්ලාස්ටික් බෝතල් වලට ඇසුරලා තමයි අපි පාවිච්චියට ගන්නෙ. ඉතින් අපේ නංගිල මල්ලිලා මේ වෙනකොට දන්නවා අද දවසේ අපේ වැඩසටහනේ පැනය මොකක්ද කියලා. ඉතින් මේ පැනයට නිවැරදි පිළිතුරු තැපැල්පත්වල පමණක් ලියලා රිච්බරි ලාංඡනයකුත් අලවලා පැනයට පිළිතුරු රිච්බරි ජර්නි ඩේ තැපැල් පෙට්ටිය අංක 1 හබරකඩ පාර රනාල කියන අපේ ලිපිනයට එවන්න. ඉතින් ඕගලා එවන නිවැරදි පිළිතුරු වලට රසම රස රිච්බරි චොක්ලට් තෑගි කරන්න අපි බොහොම සතුටින් බලාගෙන ඉන්නවා. ඉතින් අද අපේ අලුත් රිච්බරි ජර්නි ඩේ වැඩසටහන නිමා කරන වෙලාව අපි දන්නේම නැතුව ඇවිල්ලා. ඉතින් එහෙමනම් අපි ඔයගලන්ට මතක් කරන්න කැමති අපේ මේ අලුත් වෙනසත් එක්ක අපේ රිච්බරි ජර්නි ඩේ වැඩසටහනත් එක්ක බොහොම ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා. ඉතින් එහෙමනම් අපි ගිහින් එන්න ලබන සතියේ අනිවාර්යයෙන්ම රිච්බරි ජර්නි ඩේ වැඩසටහනේ අපි නෝ ඔයගලන්ට මුණ ගැහෙන්න. සුබ සතියක්.